good morning. සුන්දර දියලි පාරාදීසයක් කරහා අඹුලුව බලන්න යන්න තමයි අපි හදන්නේ. අපි අද යන්න හදන්නේ දේදුගල දොළොස්පාගේ හරහා අඹුලුවාවට. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ නම් දේදුගලට. දේදුගල තමයි සුන්දර දියලි පාරාදීසය තියෙන්නේ. දේදුගල දොළොස්පාගේ පාරේ දියලි පාරාදීසයට යනකොට ඉස්සෙල්ලාම හම්බෙන දියැල්ල තමයි මේ තියෙන්නේ. මේ දියැල්ලට කියන්නේ රිකිලි ඇල්ල කියලා. අතුශංකා දෙකකට බෙදිලා දියැල්ල ගලාගෙන යන නිසා තමයි මේකට රිකිලි ඇල්ල කියලා තියෙන්නේ. රිකිලි ඇල්ල බලලා ඉවර වෙලා දැන් අපි මේ යන්න හදන්නේ නලගෙන ඇල්ල පැත්තට. ඉතින් අපි ගිහිල්ලා බලමු නලගෙන ඇල්ලේ සුන්දරත්වය කොහොමද කියලා. අතන ඉස්සරහින් දකුණට හරවලා තමයි නලගෙන ඇල්ල බලන්න යන්න තියෙන්නේ. ඉතින් රිකිලි ඇල්ල ගාව ඉඳන් අපි එනකොට අපිට නලගෙන ඇල්ල පැත්තට යන රයිඩර්ස්ලා 3 දෙනෙක් හම්බුණා. ඉතින් අපි ඒගොල්ලොත් එක්කම ආවා නලගෙන ඇල්ල බලන්න. තාත්තත් එක්ක තමයි ඇවිල්ලා ඉන්නේ. හායි. ඔයාලට පේනවනේ මෙතනින් එහාට පයින් යන්න වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු නලගෙන ඇල්ල කොයි වගේද කියලා. මාරම ලස්සන view එකක් තියෙන සුන්දර පරිසරයක් තියෙන්නේ නලගෙන ඇල්ල ළඟ. හැබැයි දියැල්ලේ අද නම් එච්චර වතුර නෑ වගේ. නලගෙන ඇල්ල කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නගරයට කිලෝමීටර් 9ක් නැගෙනහිරින් තමයි පිටට තියෙන්නේ. හරිම සුන්දර දියැලක් නලගෙන ඇල්ල කියන්නේ. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ සුන්දරත්වය ඔයාලගේ ඇස් දෙකෙන්ම බලාගෙන විඳගන්න කියලා. හැබැයි මේ පරිසරයට නම් කිසිම හානියක් කරන්න එපා.
නම් මම බයික් එකේ අනිත් පැත්තට ගියේ. මට ගොඩ කාලෙකින් ඉඳන් කරන්න ලොකු ආසාවක් තිබ්බ එක. ඉතින් මාර්ම ෂෝක් ඇත්තටම බයික් එක අනිත් පැත්තට යන එක. නලගෙන ඇල්ල පැත්තේ ඉඳන් දැන් අපි යන් රුක්මල් ඇල්ල බලන්න. දැන් මං ඉන්නේ රුක්මල් ඇල්ල ළඟ. මේ ඇල්ල මීටර් 20ක් දිගයි. ඉතින් මේ තමා රුක්මල් ඇල්ල. එයා ෂෝයි බවුමැණිකක්. හැබැයි මෙයා කන්නේ රොටි විතරයි. රුක්මල් ඇල්ල ළඟ රොටි කඩයක් තියෙනවා. ඉතින් ඔයාලා මෙයාව දැක්කොත් රුක්මල් ඇල්ල ළඟදී අමතක නොකර රොටියක් අරන් දෙන්න. රුක්මල් ඇල්ල පැත්තෙන් ඉඳන් දැන් අපි මේ යන්න හදන්නේ දේදුගල පරණ ටවුන් එක බලන්න. වෙනකොට ජනකීර්ණ වෙලා තිබිච්ච දේදුගල නගරේ අද වෙනකොට අතුරුදහන් වෙලා ගිහිලා තියෙනවා. ඔයාලා මේ දකින්නේ දේදුගල නගරේ අද වෙනකොට තියෙන විදිහ. මීට උඟ කාලයකට කලින් කොළඹට යන්න දේදුගලේ ඉඳන් බස් 5ක් වැඩ කරලා තියෙනවා. ඒ වගේම කඩ 150කට වැඩි ප්‍රමාණයක්, සැලුන් 9ක්, බාර් එකක්, ක්ලබ් එකක්, බීඩි කම්පැනි 3ක් තිබිලා තියෙනවා. ඒත් අද වෙනකොට හුදකලා වෙලා පාළුවට ගිහිලා තියෙනවා මේ දේදුගල නගරේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ටවුන් එක කොයි වගේද කියලා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මුස්ලිම් පල්ලියේ අද තියෙන තත්ත්වය කොහොමද කියලා. දේදුගල පරණ ටවුන් එකෙන් ආපු අපි දැන් යන්නේ
දොළොස් පාගේ view point එකට. ඉතින් අපි ගිහිල්ලා බලමු දොළොස් පාගේ view point එකේ ඉඳන් කොහොමද පේන්නේ කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ දොළොස් පාගේ view point එකට. මාරම ලස්සන view එකක් පේනවා මෙතෙන්ද. අපි බලමු ගිහිල්ලා කොහොමද ඒ view එක පේන්නේ කියලා. ඔයගොල්ලන්ට පේන්නේ දේදුගලේ ඉඳන් දොළොස්වල පැත්තට අපි ආපු පාර. තාත්තයි මායි පුංචි සින්දුවකුත් කිය දොළොස් පාගේ view point එකේ ඉඳන් අම්බුලුවාව බලන්න යන්නේ. දොළොස්බාගේ ගම්පොළ පාරේ ආපුවාම අපිට කුරුඳුවත්ත ටවුන් එක හම්බ වෙනවා. දැන් අපි මේ ඉන්නේ කුරුඳුවත්ත ටවුන් එකේ. කුරුඳුවත්ත ටවුන් එකේ ඉඳන් කෙලින් පාරේ කිලෝමීටර් 7ක් යනකොට ටී ජංක්ෂන් එකක් තියෙනවා. ටී ජංක්ෂන් එකෙන් වමට දාපුවාම අපිට අම්බුලුවාවට යන්න පුළුවන්. එන්ට්‍රන්ස් එකේ. ඉතින් මෙතනින් ඇතුළට යන්න නම් ටිකට් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඉතින් අපි ටිකට් එකක් අරගෙනම ඇතුළට යමු.
අඹුලුවාව ටවර් එකට යන පාර ඇත්තටම මාරම ලස්සන පාරක්. හරිම නිදහස්, ඒ වගේම හරිම කූල්. ඒ වගේම මාරම ලස්සනයි ඇත්තටම view එකත් ෂෝක්. අඹුලුවාව ටවර් එකට යන පාරේ මාරම ලස්සන ප්ලේසස් වගේක් තියෙනවා. එකතැනක් තියෙනවා ඒකේ පොනියොන්ගේ පිටේ රයිඩ් යන්න පුළුවන්. ඒ වගේම ලේක් එකක් තියෙනවා. ලේක් එකේ බෝට් රයිඩ් යන්නත් පුළුවන්. හැබැයි ඔන්න මම නම් ලේක් එකේ බෝට් රයිඩ් එකක් නම් ගියා. එහෙනම් අපි බලමු බෝට් රයිඩ් එක කොහොමද කියලා. ගයිස්, අපි බෝට් එක පදින්න යන්නේ. නැගිටලා බලමු කොහොමද බෝට් එක පදින්නේ කියලා. ජීවිතේ පළවෙනි වතාවට මම මේ බෝට් රයිඩ් එකක් යන්නේ. හරිම ෂෝක් එකේ අත්දැකීම නම්. බෝට් රයිඩ් එකේ යනකොට අපිත් එක්ක යාළුවෝ කට්ටියකුත් එනවා. ඔයාලට පේනවද? කාෆ්ලා. ඒගොල්ලෝ අපිත් එක්කම එනවා බෝට්ටුවත් එක්ක. එයාලා එන්නේ කෑම කන්න. රියල් 50යි කෑම පැකට් එකක් එතන තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් බෝට් රයිඩ් එක යන ගමන් මේ මාළුන්ට කෑම දීදී යන්න පුළුවන්. බෝට් රයිඩ් එක ගිහින් ඉවර වෙලා අපි දැන් මේ ආපහු අඹුලුවාව ටවර් එක පැත්තට යන්නේ. මම දැන් ඉන්නේ අඹුලුවාව ටවර් එකට ඇතුල් වෙන තැන. ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම බලමු. හයවෙනි තට්ටුවේදී ඔයාලට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඒතරම් මාරම ලස්සන view එකක් පේනවා එතනට. අම්මෝ කියන්න වචන නෑ. ඇත්තටම මාරම ලස්සනයි. මම ඔයාලට කියනවා අඹුලුවාවට ඇවිල්ලා මේ ලස්සන බලන්න අමතක කරන්න එපා ඔයාලා. ක්ලයිමේට් එක ටික ටික වෙනස් වෙනවා. දැන් මීදුමින් අපව වහගන්න යන්නේ. ඔයාලට පේනවනේ ටික ටික මීදුම එනවා අපි ඉන්න පැත්තට.
හම්බුලාවේ ටවර් එකේ උඩම තියෙන පටි උඩ තමයි මම ඉන්නේ. හම්බුලාව ටවර් එකේ උඩ සම්පූර්ණයෙන්ම මීදුමෙන් වහගත්තා. මාරම සීතලයි දැන්. ඉතින් දැන් අපි ටවර් එකෙන් පල්ලෙහාට බහිමු. අදට අපි ටුවර් එක ඉවරයි. ඉතින් අපි තවත් අලුත් දවසක අලුත් ටුවර් එකකින් හමු වෙමු. බයි.